ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුබ දවසක් වේවා. එක යෝහන් 4 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේම කරනවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබමුව. අපි හැමෝම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. හැබැයි ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරනවා. උන්වහන්සේට ප්‍රේම කරනවා නම් අපි ළඟ ඉන්න සහෝදර සහෝදරීට ප්‍රේම කරන්න පුළුවන්කම ඔබට මට තියෙන්න ඕනේ. ඒ වගේම අපේ ශරීරයට ප්‍රේම කරන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. මන්ද අපි අපේ ශරීරයට ප්‍රේම නොකරනවා නම් ස්වාමින් වහන්සේ වැඩවසන්නේ ඔබගේ මගේ ශරීරය තුල ඒ මාලිගාව තුලයි. ඉතින් ඒකට ප්‍රේම කරනවා නම් අපි ඒක නඩත්තු කරමින් සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදී ඔබ මම ගමන් කර යුතුව තිබෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේට ප්‍රේම කරනවා කියලා අපට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ අපේ සහෝදර සහෝදරිය ගැන සැලකමින්, ඒ අයට ප්‍රේම කරමින්, ඒ අයට ගරු කරමින්, ඒ අයට ස්වාමින් වහන්සේගේ ආලෝකය ඉදිරියේ අපි බබලවමින් උන්වහන්සේගේ ආලෝකය තුරට ඒ අයව ඇදගන්න ඔබට මට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එහෙනම් ස්වාමින් වහන්සේ කියන්නේ ඒකයි. උන්වහන්සේට ප්‍රේම කරනවා නම් ඒ ප්‍රේමය අපි ළඟ ඉන්න සහෝදර සහෝදරය තුලින් දකින්න ඕනේ. එහෙම එයාට ප්‍රේම නොකර මේ දැකපු නැති දෙවියන් වහන්සේට ඔබ මා ප්‍රේම කරන්නේ කොහොමද කියලා උන්වහන්සේ ඔබගෙන් මගෙන් අහනවා. එහෙනම් ඔබට මට පුළුවන් වෙන්න ඕනේ. උන්වහන්සේ ජීවිතේ දෙන තරම් අපට ප්‍රේම කරා. එහෙනම් අපි ළඟ ඉන්න සහෝදර සහෝදරියට අවශ්‍ය මොහොතේ ඒ උන්වහන්සේගේ ප්‍රේමය දක්වමින් අවශ්‍ය උපකාරී කරමින් ඔවුන් උන්වහන්සේ වෙතට දිනා ගන්න ඔබට මට පුළුවන්කම ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. අපි මේ උදෙසා යාඥා කරමු. ජීවමාන සර්වබලධාරී දෙවි පියාණනි, ඔබ වහන්සේ අපට ප්‍රේම කර ලෙස ස්වාමිනී අපේ භාර්යාවට, පුරුෂයාට, දරුවන්ට, අපේ සහෝදර සහෝදරන්ට ප්‍රේම කරන්නට ඔවුන් ඔබ වහන්සේ වෙතට ගෙනෙන්නට ඒ ප්‍රේමය තුල ඔවුන්ට උපස්ථාන කරන්න ඔබ වහන්සේ අපේ කෙනෙකුට උපකාර කරමින් මඟ පෙන්වව මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ඔබට ජේසු පීඨයි සුබ දවසක්.